Welcome to Cutlets, Little Bites of Reality. Today we have two wonderful Polos cutlets with Naimuri Satine Manel. අනිවාර්යෙන්. Manel leads our response in terms of working with survivors of sexual and gender based violence for Grassrooted. And she's ideally placed to talk to us about the realities that survivors face in Sri Lanka. Manel, අපි පටන් ගමු බැංකොක් වලින්. හරි. ගිය සතියේද ගියේ ඊට කලින් සතියේද? ඊට කලින් සතියේ. මිනිස්සු අතර ඔයා දැකපු මූලික වෙනස්කම් මොනවාද? මිනිස්සු අතර කියන්නේ මූලික වෙනස්කම් විදිහට දැක්කේ තව කෙනෙක් ගැන මේ ලොකු මේ කියන්නේ අර අපි කියන්නේ පොඩි අනිත් කෙනාගේ හැමදේම හොයන ඒ වගේ එකක් පේනුන්නේ නැහැ. ඉතින් ඒ නිසා කාන්තාවක් විදිහට මට මාර නිදහසක් දැනුණා. ඒ කියන්නේ නිදහසක් දැනෙන්නේ මෙතන නිදහසක් දැනෙන්නේ නැද්ද? ඇත්තටම සමහර වෙලාවල් වල නැහැ. මට රැට යන්න නිදහසක් නැහැ නේ. මං කොච්චර හිතාගෙන හිටියත් මට ගෙදරින් කෝල් කරනවා, කොහෙද ඉන්නේ අහනවා. ඊට පස්සේ මේ ඔෆිස් එකනුත් දැන් වාගේ දෙට්ට ගියාද කියලා අහනවා රෑ ගියොත්. ඊට පස්සේ මගදී බයිසිකලේ හරි කැඩෙයි ඒ වගේ. එතකොට මොකද වෙන්නේ? ওই වගේ ඒවා තියෙනනේ. බයක් තියෙනවා. ඒක මං හිතන්නේ ගෑනු පිරිමි දෙගොල්ලටම තියෙනවා වෙන්න පුළුවන්. විශේෂයෙන් ගෑනුන්ට වැඩි කියලා මං හිතන්නේ. දැන් අපි මේ Grassrooted එකේ අපිට ක්ලයන්ට්ස්ලා කී දෙනෙක් ඉන්නවද? අපිට ක්ලයන්ට්ස්ලා නම් ඉන්නවා 200කට වැඩිය ඉන්නවා. හරි. ඔව්. ඒ කියන්නේ පැමිණිලි විදිහට හම්බෙලා තියෙනවා ගොඩක්. හරි. අපිට ඇක්ටිව් කේසස් කීයක් වගේ තියෙනවද? ඇක්ටිව් කේසස් තියෙනවා 59ක් 60ක් වගේ. හරි. ඉතින් අර 200 ගාන දැන් අපි ප්‍රොසෙස් කරලා 50 ගානක් වගේ තියෙනවා. තියෙනවා. හරි. දැන් වැඩි හරියක්ම මොන වගේ කේසස්ද අපිට එන්නේ? වැඩිපුරම එන්නේ ඩොමෙස්ටික් වයලන්ස්. ඩොමෙස්ටික් වයලන්ස් කියලා පොඩ්ඩක් ඒක පොඩ්ඩක්. ඩොමෙස්ටික් වයලන්ස් කිව්වහම ගොඩක් වෙලාවට සමීප සහකරුගෙන් වෙන හිංසනය තමයි වැඩිම වාර්තා වෙන්නේ. සමීප සහකරු කිව්වහම මේ කසාද බැඳලා ඉන්න නීත්‍යානුකූල සැමියාගේ. වැඩිම. ඊට අමතරව මේ සුළු විදිහට තමයි දැන් දරුවන්ට හිංසන වෙන ඒවා. ඊට පස්සේ සහෝදරයින්ගෙන් වෙන හිංසන. අපේ වැඩියෙන්ම කේස් එන්නේ සැමියාගෙන් බිරිඳට වෙන හානි. හානි. මොන වාගේ වුවද වෙන්නේ? ඒකේ සියලු ආකාර ඒවා තියෙනවා ඒක ඇතුලේ. ඒ කියන්නේ මානසික හිංසනය, කායික හිංසනය, මේ කියන්නේ අනිත් මරණය දක්වා යන ඒවා දක්වා තියෙනවා හිංසන.